මේ තියෙන්නේ guys 2026 ලංකාවට එන්න තියෙන TVS Apache bike series එක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ බයික් එක කීයක් විතර වෙයිද සහ මේ බයික් එකේ තියෙන ෆීචර්ස් ටිකක් ගැන. මේ බයික් එකට guys එන්නේ upside down USD fork ඒ වගේම තමයි TFT display එකක් මේ බයික් එකට එනවා. ඉතින් ඕගොල්ලෝ බලන්නේ මොකද්ද මේ TFT display එකක් කියලා කියන්නේ කියලා. TFT display එකක් කියලා කියන්නේ guys ඒක smart display එකක්, smart screen එකක් කියන්නේ meter board එක වෙනුවට ඒක එන්නේ. ඒක තමයි meter එක ඇත්තෙම කියනවා නම්. ඒකට කනෙක්ට් කරලා තියෙනවා navigation ටික. ඒ කියන්නේ අපිට අපේ phone එක කනෙක්ට් කරන්න පුළුවන් display එකට. phone එකෙන් අපිට දාන්න පුළුවන් GPS එක. අපි හිතමු මීගම ඉඳන් කොළඹට යනවා කියලා. මීගම ඉඳන් කොළඹට යද්දි ඔයාට සම්පූර්ණ map එක පෙන්වන්නේ නැහැ. ඒත් අර arrow එකක් තියෙනවා. ඒ arrow එක ඔයාට පෙන්වනවා. හරිද? ඔයාට යන්න ඕන දිශාව ඒ display එකෙන් පෙන්වනවා. ඒ වගේම තමයි guys මේක voice integrated. ඒ කියන්නේ අපි හිතමු ඔයා මේක කනෙක්ට් කරා කියලා. ඔයාගේ phone එකයි මේ display එකයි කනෙක්ට් කරා කියලා. ඔයාට call එකක් ගන්න ඕන නම් ඔයා traffic එකක නම් ඉන්නේ. ඔයා මේ phone එකම ආපහු ඇදලා දින්න ඕනේ නැහැ. ඔයාට ඔයාගේ voice එක ඇහෙන, ඔයාගේ කටහඬ ඇහෙන තැනක ඔයා phone එක තියාගත්තොත් උඩු සාක්කුව වගේ තියාගත්තොත් ඔයාට call කියලා ගන්න ඕන කෙනාගේ නම විතරයි කියන්න ඕන. ඒ කියන්නේ අපි හිතමු ඔයාට ගන්න ඕන කියලා චමත් කියලා කෙනෙක්ට call චමත් කියලා විතරයි කියන්න ඕන. ඔයාට ඊට පස්සේ automatically call එක යනවා. ඔයාට display එකකිනුත් පෙන්වන call එක යනවා කියලා. ඔයා earbuds දෙකක් ගහන් ඉන්නවනම් ඔයාට call එක answer කරලා කතා කරන්න පුළුවන්. ඒ වගේම guys මේකේ versions දෙකක් එනවා මේ වෙද්දි කලින් වගේම 164V එකයි 200 එකයි. හරිද? 200cc එකයි 160cc එකයි versions දෙකක් එනවා. දෙකම එක පෙනුම තියෙන්නේ. හරිද? දෙකම එක පෙනුම තියෙන්නේ සාමාන්‍යයෙන් අර N160යි N250යි වගේ එකම පෙනුම තියෙන්නේ. ඒත් capacity එක දෙකක්. ඒ වගේම guys මේක horse power එක ගත්තොත් අපිට 160 එකේ තියෙන horse power 15ක්. ඒ වගේම තමයි 200 එකේ horse power 20ක් තවලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි guys මේ bike දෙකම ABS එන්නේ. bike 160 එකයි 200 එකයි දෙකම ABS එන්නේ. ඒ වගේම තමයි guys මේකේ modes එනවා. හරිද? 160 එකේ 200 එකේ modes කීපයක් එනවා. 160 එක ගත්තොත් urban mode එකයි sports mode එකයි දෙකක් තියෙනවා. එතකොට urban mode එක ගත්තොත් ඒක ඔය petrol ඉතුරු කරන් යන්න fuel efficient mode එක. ස්පෝර්ට්ස් මෝඩ් එක ගත්තොත් ඒක ඇග්‍රෙසිව් ස්පෝර්ට්ස් මෝඩ් එකක් ෆුල් throttle දෙන ස්පෝර්ට්ස් මෝඩ් එකක් තමයි 160 එකේ ඒ මෝඩ් එක තියෙන්නේ. එතකොට 200 එක ගත්තොත් ඒකෙත් urban mode එක එනවා, ස්පෝර්ට්ස් මෝඩ් එක එනවා, තව rain mode කියලා එකක් එනවා. ඒ rain mode එක activate කරාම guys engine එකෙන් automatically මේ speed එක balance කරලා handling පැත්ත පොඩ්ඩක් බලනවා වැඩි. මොකද වැස්සට හදපු එකක් ඒක rain mode එක. ඉතින් ඒ මෝඩ් එකත් මේ බයික් දෙකටම එනවා. ඉතින් මේ බයික් එක කීයක් විතර වෙනව ඇත්ද? මේකයි guys මම කියන්නේ හරියටම මේ ගාන වෙනවා කියලා මම TVS Raider එකත් එක්ක කම්පෙයාර් කරලා කියන්නේ. TVS Raider බයික් එක ලංකාවේ ලක්ෂ 7.71ක් වෙනවා දැන් මේ වෙද්දි TVS Raider 125 එක. ඉන්දියාවෙන් ගන්න ඕන නම් ලක්ෂයක් වෙනවා බයික් එක. ඒ කියන්නේ ඉන්දියාවේ ලක්ෂ 3යි ගානයි වෙන්නේ ලංකාවේ මුලින් ගත්තොත්. හරිද? මේ ලක්ෂ 7 බයික් එක ටැක්ස් ගෙවල ඔක්කොම කරලා මේ ලක්ෂ 7ක් වෙද්දි එහෙ ලක්ෂ 3යි වෙන්නේ. ඉතින් මම දැන් කතා කරන්නම් මේ බයික් එක කීයක් වෙනවද කියලා. ඉතින් guys මේ බයික් එක ගත්තොත් මේකේ හොඳම version එක. හරිද? 160 එකේ හොඳම version එක වෙනවා 1.61 200 ගානක්. අපි 1.62කට ගමුකෝ. එහෙම වුණොත් ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරොත් ඉන්දියන් සල්ලි වලින් ලක්ෂ 5මාරක් වෙනවා බයික් එක විතරක්. හරිද? කිසිම බදු මුකුත් නැහැ. තියෙන්න පුළුවන් හොඳම 160 version එකේ හොඳම version එක තමයි TFT එක. ABS එනවා, TFT display එක එනවා, USD fork upside down fork එන්නේ. ඒ ඔක්කොමත් එක්ක 1.62ක් වෙනවා ඉන්දියන් රුපියල් වලින්. ලංකාවට කන්වර්ට් කරොත් 5.50ක් වෙනවා. මමත් හිතන් හිටියේ මේක ලංකාවට එද්දි සාමාන්‍යයෙන් N160 වගේ ගාන වෙයි කියලා. N160 ප්‍රීමියම් එක සාමාන්‍යයෙන් 10යි ගානක් වෙනවා. ඒත් නෑ guys මම නිකන් කැල්කියුලේට් කරලා බලපුවාම මේ N160 ඉන්දියාවේ 1.30ක් වගේ වෙන්නේ. ඉන්දියන් රුපියල් 1.30 ගානක් වගේ තමයි වෙන්නේ බයික් එකම. එතකොට මේක 1.60 ගානක් එනවා. ඒ කියන්නේ guys මේ බයික් එක සාමාන්‍යයෙන් මේ TVS Apache 160R 4V එක 160 එක ලක්ෂ 12ක් විතර කිට්ටු කරයි. ලක්ෂ 12ම යන එකක් නෑ, ලක්ෂ 12ක් කිට්ටු කරයි මේ බයික් එක. තියෙන පුළුවන් හොඳම ඔප්ෂන්ස් එක්ක. හරිද? ඒ වගේම තමයි guys අපි දැන් 200 එක ගැන කතා කරොත් 200 එක 1.75ක් විතර වෙනවා ඉන්දියන් සල්ලි වලින්. ඒ කියන්නේ ලංකාවට කන්වර්ට් කරොත් ඒක ලක්ෂ 6ක් විතර කිට්ටු කරනවා. එතකොට ලක්ෂ 6ක් විතර කිට්ටු කරා කියන්නේ ඒ බයික් එකත් සාමාන්‍යයෙන් වෙයි ලංකාවමුදෙන් ලක්ෂ 14ක් 15ක් කිට්ටු වෙන්න 200 එකක්නේ. අපේ රටේ නමුතු විදිහට නේ බදු ගහන්නේ. ඉතින් ඒක හින්දා ඒකත් ලක්ෂ 15ක් 14ක් විතර කිට්ටු කරයි ලංකාවට ඉම්පෝට් කරද්දි. ඕගොල්ලන්ට මම දාන්නම් දැන් ෆොටෝ එකක්. මේ ෆොටෝ දෙකක් මම ඔයාලට දාන්න. මේ දෙක බලන්න ඕගොල්ලෝ. මොකද මේකේ තියෙනවා versions ටික. හරිද? ලංකාවට සමහරකට මේකෙන් මොකක්ද දන්නේ නැහැ. ඕගොල්ලෝ ආවොත් අනිවාර්යෙන් TFT එකම ගන්න බලන්න ටිකක් ඉවසන්න. හරිද? මං හිතන්නේ එකපාරටම TFT එක දෙයි කියලා. මොකද TVS Raider එකෙත් ඒ වගේ වැඩක් කරේ. TVS Raider එකේ ශ්‍රී ලංකන් version එක නිකන් normal digital display එකක් එන්නේ. හරිද?
TFT එක එහෙම නැහැ. TFT එක ස්මාර්ට් ඩිස්ප්ලේ ආපු ලස්සන ස්ක්‍රීන් එකක් තියෙන ලස්සන බයික් එකක් තමයි TVS Raider එක. ඉතින් ඒ වගේ මේකටත් ඒ වගේ වැඩක් කරයිද දන්නේ නැහැ මේගොල්ලෝ. ඉතින් ඒකින්ද පුළුවන් තරම් ඉවසන්න බලන්න. කොහොම හරි මේක 2026 ලංකාවට එන්න ඉඩ තියෙනවා. මේ බයික් එක රිලීස් කරේ 2025. ඒ කියන්නේ මේ අවුරුද්දේ. හරිද? ඒත් පුළුවන් නම් ඩීලර්ගෙන් අහලා ගන්න මේක 2025 2026ද කියලා. මොකද මොනවා වුණත් කවුරුනත් සල්ලි දීලානේ ගන්නේ. 2025 එකක් ගන්න මොන ලබ්බටද මේ 2025 බයික් ගහද්දි. අනිවාර්යයෙන් මේක 2026 ගහයි. ගහයි නෙමෙයි දැන්ටවත් බයික් එක ප්‍රොඩක්ෂන් කරලා ඉවරයි. දැන්ටවත් මම දැක්ක ඉන්දියන් කොල්ලෝ අරන් පදිනවා. ඉතින් guys ඔන්න ඕකයි TVS Apache එකේ කතාව. ඉතින් ප්‍රශ්න මොකද ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න යන්න අනිවාර්යයෙන්. මේක සාමාන්‍යයෙන් ලබන අවුරුද්දේ අප්‍රේල් වගේ වෙද්දි ලංකාවට එයි සමහරක් විට මේ බයික් එකම. ඉතින් guys ඔයගොල්ලෝ ප්‍රශ්න මොකද කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. වැදගත් දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන් එකත් කමෙන්ට් කරලා යන්න. ඉතින් guys ජය වේවා. හැමෝම බයික් එකක් ගමු ඉක්මනට.